ආයුෂ බොහෝ වේවා කියලා සියලු දෙනාට මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. 2026 ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම කිරියෙන් පෙරෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ පාර අවුරුදු සම්ප්‍රාණය මෙන්න මෙයාත් එක්ක මෙයයි මෙයාගේ දරුවෝ 3 දෙනයිත් එක්ක මේ වන විට මම රාජකාරී කරන ස්ථානයේ කවුරුවත් නැහැ. මේ තමයි ආහාර අනුභවය කරන වෙලාව. ඉතින් මේ වෙලාවේ ප්‍රවීණයාගේ ළමයි 3 දෙනා. එයාටත් ඉතින් කෑම දෙන්න කවුරුත් නැහැ. ඒ 3 දෙනා තාම චූටි. දවස් 4යි වෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලන්ගේ අම්මට කෑම දෙන්න කවුරුත් නැහැ. මං ඉතින් මට පුළුවන් හැටියට ගෙනත් දුන්නා. ඔය Nescafe නෙමෙයි තින්නේ. ඒකේ තියෙන ටී. බිස්කටුයි ටී ගෙනත් දුන්නා. ඉතින් මං කන ඒවා ඒගොල්ලන්ටත් ගෙනලා දෙනවා. ඉතින් ගෙදර යන්න බැරි වුණා මේ සිංහල අලුත් අවුරුද්දට රාජකාරී නිසා. ඉතින් ඒ නිසා ඒගොල්ලොත් එක්ක තමයි අද අවුරුදු සමරන්නේ. මේක අවුරුදු දවසේ දවල් වීඩියෝ කරාට අවුරුදු දවසේම රෑ 12ට තමයි මේ වොයිස් කරන්නේ. ඉතින් කුරුල්ලෙක් කෑ ගහන සද්දිකුත් ඇහෙනවා ඇති ඕගොල්ලන්ට. අපේ රැකියාවත් එක්ක යෙදෙන රාජකාරීත් එක්ක හැම අවුරුද්දෙම ඉතින් ගෙදර ගිහිල්ලාම අවුරුදු සමරන්න වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලොත් එක්කත් අවුරුදු සමරන එක අලුත් අත්දැකීමක් සහ හරිම රසවත් වැඩක්. මොකද ඒගොල්ලෝ දැන් දවස් 3ක් 4ක් තිස්සේම මං ඇවිල්ලා මං ආවට පස්සේ මගේ ළඟට දුවගෙන එනවා කෑම ඉල්ලගෙන. ඉතින් මම කෑම දෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක අවුරුදු සමරන එකත් හරිම මිහිරි. මොකද මේ බනින්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ. ඒගොල්ලෝ හරි කැමතියි. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉන්න කාලේ අම්මයි දරුවෝ 3 දෙනා ඉන්නේ. මෙයා හරි ලස්සනයි. මෙයා මීයෝ එහෙමත් අල්ලනවා. දැන් නම් පොඩ්ඩක් අල්ලන්නේ නැහැ. දැන් ඉතින් ළමයි ළඟම ඉන්නේ. මෙයා කන්න යන්නේ නැහැ. වෙනදා යනවා කන්න. මං දකිනවා ඔය එළියේ එහෙම ඉන්නවා. දැන් මේ ටිකේ කෑමට යන්නේ නැහැ. මොකද පැටවු ටික පොඩි නිසා වෙන්න ඇති යන්නේ නැත්තේ. ඉතින් මේ ටිකේ මම තමයි ගෙනත් දුන්නේ කෑම. ඉතින් මේ 4 දෙනාව බලාගෙන මේ මම වැඩ කරන තැන ඉතින් එතනත් බලාගෙන ඉන්නවා මේ ටිකේ. ඉතින් රාජකාරී නිසා ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. හොඳින් ඉන්න, සතුටෙන් ඉන්න, පවුලේ අයත් එක්ක ඉන්න. ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.